ඇයි මේ වෙළෙන්දන් සෞඛ්‍ය ආරක්ෂිත පිළිපදින්නේ නැත්තේ? ඔතන ගැටලුව තියෙන්නේ ශශිකා සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් පිළිපදින්න ලොකු වියදමක් යනවා. උදාහරණයක් විදිහට ගන්නකො ලංකාවේ කෑම කඩ ඔහේ ඇරලා දාලා මැස්සෝ වහනවා, මිනිස්සු මාස් දාන්නේ නැහැ, තොප්පි දාන්නේ නැහැ, ඊට පස්සේ අපි කියනවා ග්ලව්ස් අඳින්නේ නැහැ, ඔහේ කෑම අල්ලනවා. මේ ප්‍රශ්න හැම තැනම තියෙනවා. ඕක එඩිබල් ඔයිල් මාකට් එකෙත් තියෙනවා, ලංකාවේ හැම තැනම මේ ප්‍රශ්න තියෙනවා. ඒතර ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් හදන්න ලොකු වියදමක් යනවා. ක්වොලිටි මේන්ටේන් කරන්න, ස්ටාෆ් දැනුවත් කරන්න, ස්ටාෆ් එකට අදාළ අත්වැසුම් ඒවා පාවිච්චි කරන්න, ඊට පස්සේ මේවා හදන මැෂින් වල ක්වොලිටි මේන්ටේන් කරන්න, සහ ස්ටෝරින් වලට ඒවට ලොකු වියදමක් යනවා. ඒක නිසා තමයි අපි ඔය ලූස් ඔයිල් ගෙනල්ලා බැරල් එකක් ඇතුලේ තියාගෙන පාරේ තියාගෙන විකුණුවොත් අපිට පළවෙනි දේ අඩු මුදලට දෙන්න පුළුවන්. දෙවෙනි එක ඒකෙන් ලොකු ලාභයක් ලබන්න පුළුවන්. මෙතන ගැටලුව තියෙන්නේ එහෙම කරන එකෙන් පාරිභෝගිකගේ ශරීරයට යන්නේ මොනවද කියලා අපි දන්නවද? ලූස් ඔයිල් එකක් විදියට අපි තෙල් වර්ග වලට අමතරව තව මොන විස ද්‍රව්‍ය අපේ ඇඟට දාගන්නවද කියලා අපි දන්නේ නැහැ.